කොමනස්ය දොඩ දොඩ ඇපල් එක ගේන්න කිව්වේ. ඇපල් හොඳට මතක් කරගන්න. ඇපල් තමයි. මම බබාට මොනවද හදලා දෙනවා කිව්වේ? දොඩන් ජූස් නේ. ඉතින් මනුස්සය දොඩන් ජූස් හදන්න ඇපල් ගෙනල්ලා හරියනවද? මම කිව්ව මූටුව මතක නැහැ කොලේක ලියලා යවන්න කියලා බඩු ලිස්ට් එක. දුව මං කිව්ව එක ඇහුවේ නෑනේ. හරියට පොඩ්ඩක් අමතකුණා. ඔය ගෙන ආපු ෆැබ්‍රික් වොෂ් එක දාලා බබාගේ ඇඳුම් ටික හේදන්න දාන්න. ෆැබ්‍රික් වොෂ්. එහෙම කියන කිව්වද? මොනවද සානක සිහිය කොහෙද තියෙන්නේ? සිංහලෙන් කිව්ව බබාගේ ඇඳි හොදන්න සබන් දාලා බෑ කිස් ජොයි ෆැබ්‍රික් වොෂ් එක ගේන්න කියලා. ඕනේ. මොන ලෝකේ ඉන්නවද මන් දන්නේ. අයියෝ ෆීඩින් බොටල් එක ගෙනල්ලත් නෑනේ. මම උඹට කිව්ව මුව කසාද බඳිනකොට මූණ මෙලෝ සිහියක් තියෙන එක නෙවෙයි කියලා. ඔයද පතාගෙන ආව කියලාද බැන්දේ? සිහිය තියෙන එක එක්ක කරගෙහුවේ. මොන ලෝකෙද සානක වගේ සිහිය තියෙන්නේ? නෑ හැබැයි උඹට දෙන්න නම් දුවේ පතාගෙනම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇයි තාත්තා එහෙම කියන්නේ? කොයකෝ ගාන පොල් වැටේ පිඟාන. ඉතින් ගාන තියන්න අමතකුණානේ. දැන් මොකටද පොල් ගාන්නේ? ඇයි මනුස්සය මාළු බදින්න? මාළු බදින්න මොකටද පොල්? අමතකුණානේ. දැන් මොකටද මාළු බදින්නේ? ඇයි මනුස්සය අදරේ පාටියට? අමතකුණානේ. මට මතක ලොකු එකගේ බර්ත්ඩේ එක හෙට වගේ. මොන ලොකු එකා? අපේ ලොකු පුතාගේ අපිට ඉන්න එක පුතයිනේ. අමතකුණානේ. අමතකුණා. අමතකුණා. අමතකුණා.